උතුරුකාව ළමයි දැන් අපි කතා කරේ khනිජ ලවණ ගැන. නේද? එතකොට අපි khනිජ ලවණ යටතේ ඉගෙන ගත්තා ඒවා ශාක වලට සහ සත්ත්වයන්ට තියෙන ප්‍රයෝජන. ඒ ප්‍රයෝජන වගේම මේවා අඩු වුණාම ශාක වලත් යම් ඕනතා නැත්තම් ප්‍රශ්න ඇති වෙනවා. දැන් මේවා කොහොමද මතක තියාගන්නේ? එතකොට මම ඔයගොල්ලන්ට පෙන්නන්න මතක තියාගන්න විදිය මේ ටික මතක තියාගන්න මේ වැදගත් පොයින්ට්ස් ටික. මේවා තමයි ආයෙ MCQ රචනා ප්‍රශ්න වල ස්ට්‍රක්චර් එකේ අහලා තියෙන්නේ. කොහොමද මතක තියාගන්නේ? මේ තියෙන්නේ ශාකයක් පොළ 8ක් තියෙනවා මේකේ. හරි. බලන්න මේකේ උඩම තියෙන කොලේ ඔයගොල්ලෝ පේනවා අග නිකන් මැරිලා වගේ තියෙනවා. එතකොට අග්‍රස්තේ මිය යනවා. මිය ගිහිල්ලා මොකද වෙන්නේ? මේක නිකන් වස්කුඩු වෙනවා. එහෙම වෙන්නේ මොනවා අඩු වුණාමද ළමයි? කැල්සියම් අඩු වුණා. කැල්සියම්. ඊට පස්සේ මේ උඩ තියෙන ලපටි පත්‍රයක් යට තියෙන්නේ මෙතන පරිණත පත්‍රයක්. මේ ලපටි පත්‍රය බලන්න මුළු ලපටි පත්‍රයම මම කහ පාට කරනවා. කහ පාට වෙනවට කියන්නේ කොළ හරිතක්ෂය වෙනවා කියන්නේ. හරිතක්ෂය ඇති වෙනවා. එතකොට ලපටි තියෙන උඩ පත්‍රවල දැන් ලපටි පත්‍රවල හරිතක්ෂය ඇති කරන්නේ කවුද? යකඩ. යකඩ තමයි ලපටි පත්‍රවල හරිතක්ෂය ඇති කරන්නේ. ඊට පස්සේ පරිණත පත්‍රවල හරිතක්ෂය නිවන මුළු පත්‍රයම කහ වෙනවා. පරිණත පත්‍රවල හරිතක්ෂය ඇති වෙන්නේ නයිට්‍රජන් අඩු වුණාම ලාභයි. නයිට්‍රජන්. හරි. ඊට පස්සේ අපි දැන් හරිතක්ෂය ඇති වෙන ලපටි පත්‍ර නම් යකඩ, පරිණත පත්‍ර නම් නයිට්‍රජන්. ඊට පස්සේ මේ ශාකවල නාරටි දිගේ දාරවල විතරයි කහ වෙන්නේ. අනිත් පැති කොළ පාටට තියෙනවා. නාරටි ළඟ විතරක්. නාරටි ආසන්නයේ විතරක් කහ පාට වෙනවා නම් ඒ වෙන්නේ සල්ෆර් අඩු වුණාම සල්ෆර්. හරි. ඊට පස්සේ දැන් මොන හරිතක්ෂයට අදාළ පත්‍ර තුනක් මාක් කරා. අග්‍රස්තේ මියනවට ඒ කැල්සියම්. ඊට පස්සේ බලන්න සමහර ශාකවල ලප ඇති වෙනවා. හරිද? ලප ඇති වෙන්නේ හේතු දෙකක් තියෙනවා ළමයි. දෙකම පයන්නේ පටන් ගන්නෙ. එකක් ෆොස්ෆරස් අනිත් එක පොටෑසියම්. පොටෑසියම්. එතකොට කහ පාට නැත්නම් දුඹුරු පාට ලප ඇති වෙනවා නම් ඒ ඇති වෙන්නේ පොටෑසියම් අඩු නිසා. හැබැයි රතු පාට නැත්නම් දම් පාට ලප ඇති වෙනවා නම් ඒ ඇති වෙන්නේ ෆොස්ෆරස් නිසා. හරි. එතකොට ලප ඇති වෙන හේතු දෙකයි දෙකම පයන්නේ පටන් ගන්න. කහ පාට නැත්නම් දුඹුරු පාට ලපන පොටෑසියම්. හරි. නැත්නම් කහ දම් පාට නැත්නම් රතු පාට ලපන ෆොස්ෆරස්. ඊළඟට වැදගත් කාරණේ තමයි ශාකවල අධික ඝනකමින් කොළ අසාමාන්‍ය ඝනකමින් මේ කොළ නිකන් හරි තද ඝනකම්. එහෙම වෙන්නේ ළමයි සිංක් අඩු වුණා. අග්‍රස්තේ මිය යනවා කැල්සියම්. තද අසාමාන්‍ය විදිහට ඝනකම් වෙන සිංක්. ඊට පස්සේ හරිතක්ෂයට අදාළව අපි දේවල් තුනක් කතා කරනවා. ලපටි පත්‍ර මේ උඩ තියෙන පත්‍ර හරිතක්ෂය වෙනවා කහ පාට වෙනවා නම් යකඩ. පරිණත පත්‍ර කහ පාට වෙනවා නම් නයිට්‍රජන්. මේ දාරවල විතරක් නාරටි දිගේ නාරටිවල ළඟ විතරක් නම් සල්ෆර්. ලප ඇති වෙන හේතු දෙකයි. කහ පාට දුඹුරු පාට ලපන පොටෑසියම්, දම් පාට නැත්නම් රතු පාට ලපන ෆොස්ෆරස්. දෙකම පයන්නේ පටන් ගන්නවා. ඊට පස්සේ අසාමාන්‍ය හැඩ තියෙන දෙකයි. අග්‍රස්තේ මිය ගිහලා වකුඩු වෙනවා නම් කැල්සියම්. අසාමාන්‍ය ඝනකම් වෙනවා නම් සිංක්. එතකොට ඔයගලට මේ පත්‍රයක් අරගෙන කාරණා 7 මතක තියාගත්තා නම් හරියි. හරිනේ? එහෙනම් තමයි ඕන තරම් මතක තියාගන්න.